පොත් බෑග් එක විතරක් බරක් වෙච්ච කාලේ අපේ ජීවිතේ හරිම සැහැල්ලුවට තිබුණා. 90 ගණන්වල අගභාගයේ ඉපදුන අපේ ළමා කාලය කියන්නේ ආපහු යන්න බැරි ලස්සනම හීනයක් නේද? ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, වයිෆයි හැමෝටම තිබුණේ නැති වුණත් ඒත් අදට වඩා අපේ ජීවිත නිදහසෙන්, සතුටින්, හිනාවෙන් පිරීලා තිබුණා. එදා අපි හීන මැව්වේ ඉක්මනින් ලොකු වෙන්න. අද අපි ලොකු වෙලා ඒ පුංචි කාලෙට ආපහු යන්න හීනමවනවා. උදේ පාන්දර අම්මා රේඩියෝ එකේ පිරිත් දාලා ඒ සද්දෙත් එක්කම අපි ඇහැරලා පුෂ් බයික් එකට නැගලා පාසල් යන කාලේ. ස්මාර්ට්ෆෝන්, කම්පියුටර් ඒවා තිබුණේ පුහුසත් අයට විතරයි. අපි ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහින් පැයකට සල්ලි ගෙවලා කම්පියුටර් ගේම්ස් ගහපු ජෙනරේෂන් එක. Centigrades, D-Tap, ඉරාජ්ගේ රැප් සොංග්ස්, සිරසා සුපර්ස්ටාර් සින්දු ඒව තමයි අපේ Spotify. පාසල් නිවාඩු කාලේ උදේම නැගිටලා සිරසේ යන ළමා චිත්‍රපටි බලනවා. හැරි පොටර්, Cat and Dogs, Scooby-Doo, Garfield. මේවා ඉවර වෙනකන් අපි ටීවී එක ළඟින් හෙල්ලෙන්නේ නැහැ. Spellbinders, Robin Hood, Round the Twist, Robinson අන්දරඤ්ඤා. ඒ කතා මග නෑර බලපු අපිට අදටත් ඒ දේවල් මතක් වෙද්දී හිතින් නොදැනීම ඒ කාලෙට දිය වෙනවා. ඊට පස්සේ යාළුවෝ එකතු වෙලා ක්‍රිකට් ගහනවා. දවල්ට කන්නත් නෑ. අවුව වැස්ස ගණන් ගන්නෑ. කරුවල වැටෙද්දී ගෙදර ආවම අම්මගෙන් හොඳටම බැනුම්. ඒත් ඒකත් අද ලස්සන මතකයක්. අගෝස්තු නිවාඩුව අපි ආසම කාලය. සරුංගල් කාලය. සරුංගල් යවල්ල ගියාට අපි සරුංගල් යවුව විතරක් නෙමෙයි. අහල පහල කුරුම්බා ගස්වලටත් වග කියවුවා. ගෙදර ආවත් ඇස් අහසේමයි. සරුංගල් කඩාගෙන එයිද කියලා. දැන් වගේ ෆෝන් වලින් යාළුවෝ හමුුනේ නැහැ. සෙල්ලම් කරන්න ගිහින් තමයි අපි හමුුනේ. අද අපිට ෆෝන් තියෙනවා. ඉන්ටර්නෙට් තියෙනවා. හැබැයි එදා තිබුණු ඒ සතුට, ඒ නිදහස, ඒ ලස්සන ළමා කාලය ආපහු ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ එක බලන සුළු මොහොතකට හරි අපි හැමෝම ආපහු ඒ ලස්සන ළමා කාලෙට ගිහින් එමු. දැන් අපි ඒ කාලේ ආස කරපු දේවල් කිහිපයක ඡායා රූපයකතුවක් බලමුද? මට අමතක වෙච්ච ඒ කාලේ මතක තව ගොඩාක් ඇති. ඒව කමෙන්ට් කරන්න යන්න යාළුවනේ. එහෙනම් අදට ගිහින් එන්නම්. තව වීඩියෝ එකකින් හමු වෙමු.